ඔන්න ඉතින් තයි පොංගල් දවසේ උදේම අපි මේ ලෑස්ති වෙන්නේ කිරි උතරවන්න. ඉතින් අපේ අත්තම්මන් ගොඩාක් ආසාවෙන් ඉන්නේ මේ දෙයට. මොකද දන්නවද? එයා ඉන්න ගමේ අපේ අත්තම්මලාගේ ගෙවල් කිට්ටුව ගොඩාක් තැමිල් අය ඉන්නවා. ඉතින් එයාලත් මේ දවසට ගොඩාක් ලෑස්ති වෙලා රසයට කෝවිල් ගාව එහෙම කිරි උතරනවානේ. ඉතින් අත්තම්මා අපේ ගෙදර ඇවිල්ලා ඉන්න හින්දා එයා ගොඩක් ආසයි ඒ වගේ දේවල් වලට. ඉතින් මේ බලන් ඉන්නේ අපි කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් එයාට ගොඩක් ගම මතක් වෙවි තිබුණේ. ඉතින් ඒ දවසේ ඒ විදිහට අපි සමරපු එක ඇත්තටම එයාට නිකන් ගමේ ඉන්නා වගේ හැඟීමක් දැනුණා කියලා මම හිතනවා. ඉතින් හැමදේම ලෑස්ති කරන් ඔයා අපි මෙහෙන්දි ගන්න වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. ඉස්සරහා ගෙදර චූටි නංගි තමයි මේ විදිහට මෙහෙන්දි මගේ අතේ ඇන්දේ. දොතල් හදනකොට එකතු කරගත්ත පොල් කුඩු ගොඩාක් වේලලා ඔය වගේ ෆුඩ් කලරින් දාලා තමයි මම මේ පාට ටික හදාගත්තේ අපේ මේ ලස්සන කෝලන් රටාවට. ඉතින් අක්කා තමයි මේක ඇඳලා දුන්නේ. ඉතින් අවසානයේ තිබ්බ ටිකට අපි ඔය වගේ පොල් කුඩු දැම්මා. ඉතින් එයාට ලස්සනට ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් අන්න ඕක තමයි මේ පාරාවෘත්තේ අපේ කෝලම් රටාව. ලිපත් අපි මෙතනම තමයි ලෑස්ති කරගත්තේ. කලින් පාර නම් අපි ගෙදර පිටිපස්සට වෙන්න තියෙන අපේ මැටි ලිප තියෙන තැන තමයි කිරි ඉතුරුවේ. ඒ වුණාට මේ පාර තාත්තා කිව්වා ගේ ඉස්සරහ උතුරන්න ඒක හොඳයි කියලා. ඊට පස්සේ ඔන්න අපි ඉතින් යකඩ තහඩු තැටියක් ලොකු එකක් තියලා ඒකට බ්ලොක් ගල් තියලා එහෙම ලිප හදාගෙන ඔය වගේ කිරි උතුරන්න පටන් ගන්න තමයි හදන්නේ. කිරි උතුරනවා කියන්නේ පොංගල් රයිස් තමයි හදන්නේ. ඉතින් චූටි බබාල් ටිකුත් හිටියේ අපේ ගෙදර. ඔය ඉන්නේ ඉතින් ඉස්සරහ ගෙදර පොඩි එක්කෙනා. එයා ඉතින් නිතරම අපේ ගෙදර එනවා. ඔය ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ වැඩ බලන්නයි අපිත් එක්කන් ඉන්න තමයි. චකකුළු මල් මාලය කොණ්ඩේ පලන්දා සුවඳට වෙන්න දිගේ කෝවිල් ගිය තංගමණි නංගියේ අම්මා අප්පා කොයි ගිහින්ද තනියම පන්සලේ අර සුවඳ හමන පිච්චකකුළු කොවදනු මේ කොණ්ඩේ. හින්දු අය මේ පොංගල් සමරනවා කියන්නේ ශාස්ත්‍රීයත්වය අරමුණු කරගෙන. ඒ කියන්නේ හිර දෙවියන් වෙනුවෙන් කරන පූජාවක් තමා මේක. එයාලගේ අස්වන සාර්ථක වෙලා එයාලට සතුට සෞභාග්‍ය ලැබෙන්න කියලා තමා මේ දේ කරන්නේ. ඉතින් මුලින්ම අස්වනු නෙලාගෙන එයාලා මේ විදිහට කෝවිලේදී පොංගල් බත් හදලා දෙවියන්ට පූජා කරලා ගමේ අයත් එක්කන් හරිම සතුටෙන් පොංගල් සමරනවලු. ඉතින් අපිත් ඒකට ගොඩාක් ආසයි. අපි ගමේදී හැම ඒවා ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න අපිත් ඒ විදිහටම අපි හැමෝටම සතුට සෞභාග්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඔය වගේ මුලින්ම කිරි මුට්ටිය ලිපේ තියාගත්තා. ඉතින් ඊට පස්සේ කැකුළු හාල් දාලා කිරෙම්ම කිරිබත් එක හදලා ඊට පස්සේ ඉතුරු දාන දේවල් ටික දාගන්නවා. ඔන්න අම්මා හාල් එක අරන් ඇවිල්ලා මේ විදියට මුට්ටියට ඔක්කොම ටික දාගන්නවා. හොඳට තම්බගෙන රසයට අපි මේ පොංගල් රයිස් එක හදන්න තමයි යන්නේ. ගෙවල් ළඟ අක්කා කෙනෙක්ගේ දුවල දෙන්නෙකුත් ඔන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මත් ඇවිල්ලා ඉන්නේ. ආ එහා පැත්තට වෙලා ඉන්නවා. මට කියනවා වැඩි වීඩියෝස් ගන්න එපා කියලා. ඔන්න එයාත් ඇවිල්ලා ඉන්නේ. අපි කිරි එක ඔන්න තැම්බුණාට පස්සේ කිරි එක නෙමෙයි බත් එක තැම්බුණාට පස්සේ ඔය වගේ රටින්දි ටික එතකොට මුද්‍රාස් පලං ඒ දේවල් ටික දාගන්නවා. ඊට පස්සේ තම්බලා තියාගත්ත කඩල මුං ඇට එහෙමත් අන්තිමට දාගන්නවා. ඉතින් මේ රටින්දි එහෙම චුට්ටක් කලින් දාගත්ත
ගත්තාම හරි රහයි මේකේ කලවම් වුණාම දැන් මේ මං පූජාවට ඕන කරන දේවල් ටික තමයි ලෑස්ති කරගන්නේ. පුංචි මේසයක් අරගෙන ඒකේ සුදු රෙද්දක් කෙලලා මං ගාව තියෙන පුංචි ගණදේ පිළිමේ එතනින් තියාගන්නවා. ඊට පස්සේ කලයක් අරන් අඹකොළ තියලා ඔය වගේ පොල් ගෙඩියකුත් තියාගත්තා. දැන් මේ පොල් බෑවල් දෙකකුත් තියාගන්න යන්නේ. මෙතන මේ විදිහට තමයි ටැමිල් අය පූජාව කරනවා අපි දැකලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට ඒ හැම දෙයක්ම ලෑස්ති කරලා ඔන්න අන්තිමට මං කිව්වා වගේ මුං ඇට කඩලා ඒ දේවල් ටික එකතු කරලා හොඳට මේ කිරිබත් එක කලවම් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් හරියම සුවඳයි. ඉතින් මේක දෙවියන් වෙනුවෙන් කරන දෙයක්නේ. වටපිටාවම හරිය සුවඳක් තියෙනවා මේ වෙලාවේදී. කිරිබත් ටික හදලා ඉවර වෙලා එතනින්ම අඟුරුත් අරගෙන ඔන්න දැන් සාම්රාණි අල්ලන්න තමයි යන්නේ. අපේ කොල්ලට ඉතින් ඒ ටික අල්ලන්න කිව්වහම මගේ මූණට ඇවිල්ලා සාම්රාණි අල්ලනවා. පුංචිට හොඳට සාම්රාණි ටිකක් අල්ලන්න ඕනි කියලා. ඉතින් කොහොම හරි පොඩ්ඩක් බැනුම් එහෙම අහලා ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඇල්ලුවා. ඉතින් ඔන්න අපේ පූජාව දැන් ලෑස්ති. හැමදේම පළතුරු ටිකත් කලින් කපලා තියාගත්තා. ඊට පස්සේ ඒ ටිකත් මේ කෙසෙල් කොලේ උඩින් තිබ්බා. මේ චූටි බබා නම් ඉතින් ඉල්ලන ඔයාට තේරුමක් නැහැනේ. කොහොම හරි ඔන්න පූජාව තියලා ඉවර වෙනකන් ෂේප් කරගෙන හිටියා. ඉවරුණ ගමම්ම දෙන්නම් කියලා. ඔය ළඟට වෙලා ඉන්නේ හිතා ගන්න බැරුව අපි දැන් මේ මොකද කරන්න කියලා. ඉතින් ඔන්න අපි හදාගත්ත මේ කිරිබත් එක මේක දේව පූජාව වෙන්න කියලා මම ගොඩාක් හිතින් ප්‍රාර්ථනා කළා. හැමෝටම පරිස්සමින් අලුත් අවුරුද්දේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඔන්න කිරිබත් ටික දැන් පූජා කරන්න තමයි හදන්නේ. සදුන් කපුරු සුලන් රොදේ පිරුවට ඇඳලා පැතුම් පටුරු දෝත දරා දේවයාතිකා යදුම් හඩින් කම්පිත වී දිවනත වැසිලා කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලා කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉස්සලා රන් කාවනු පිදවුම් පැටු සිරස තබාලා සකල දෝස නිවාලන්න යාදිනි ගෙනා කලියුගයේ අරුමය මැද දෙවොල පොඩි සෙට් එකත් ගොඩක් ආසාවෙන් හිටියේ කිරිබත් වල රහ බලන්න. ඔන්න ඉතින් සවානකට කෙහෙල් කොලයක් දාලා එහෙම කට්ටියටම දුන්නා. තව චූටි පුතෙක් හිටියා එහා ගෙදර. යා නම් පොඩක් බය වෙලා ඇඬුව අර ගින්දර එහෙම දකින්නකට. එයා මෙතන නෑ. ඉතින් අන්තිමේටම ආවා චූටි සරමගුත් ඇඳගෙන. ඉතින් මේ ඉස්සරහා ගෙදර බබා නම් ගොඩක් ආසාවෙන් හිටියා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ මේ රසම රස පොංගල් රයිස් එක හැදුනේ. ඉතින් අහල පහල අයටත් අම්මා මේ වෙලාවේ බෙදන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවෙදී නම් හැමෝම හරිම සතුටින් හිටියේ. පොඩි අයත් ඉතින් කාලෙකින් මෙහෙම හම්බෙන්නේ. ඉතින් අපේ ගෙදර එහෙම ඉන්න මේ දෙන්න එහෙම කොහෙවත් යවන්නේ නැහැ. අපි දැන් තියෙන තත්ත්වෙත් එක්කන් ඉතින් එහෙම ගෙවල් වලට යවන්නේ නැහනේ. ඉතින් කාලෙකින් ඉතින් යාළුවෙක් දෙන්නෙක් හම්බුනහම ඔය වගේ කට්ටියම ඉතින් සතුටින් ඉන්නවා. කතා බහ කර කර. ඉතින් අහල පහල ගෙවල් ටිකටත් අපි කට්ටිය එකතු වෙලා ඔය වගේ කිරිබත් වෙදුවා. එයාලා කිව්වා හරිම රසට තිබ්බා කියලා. මොකද අපි රටේ ඉඳි එහෙම ගඩාරියක්
ටිකක් දැම්මා. එතකොට කොහොමත් ගොඩක් රහයිනේ. ඔය විදිහට තමයි ඉතින් අපේ තයි පොංගල් දවස ගත වුණේ. මේක ඉතින් වෙන ආගමක දෙයක් වුණත් හරිම සතුටෙන් සමරපු දවසක් වුණා. ඉතින් හැම අවුරුද්දකම අපි මේ වගේ පොංගල් සමරනවා. ඉතින් ඉස්සර අවුරුදු වලටත් අපි මේ වගේ ලස්සනම දවස් ගත කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් අලුත් ලෝකයකින් ඉක්මනට මාය අපි හම්බෙමු.